දුන්නේ රොකට් එකට. මම ඒ කියන්නේ ලොකු උලෙලක් අපි දැක්කා ශ්‍රී ලංකා කොඩිය ගහලා චීන කොඩිය ගහලා අති විශාල ධනයක් මා දන්නා තරමට වැය වුණා අපේ ධනෙ මහජන ධනෙ. දැන් තත්ත්වය මොකද්ද රොකට් එක? ඒක තව ගෝණයක් තමයි. ඒකෙන් අපි ඉස්සර බලාපොරොත්තු වුණා ඒක හරහා තාක්ෂණය දියුණු කරන්න රට තුල තියෙන. කොහෙද ඒක නැවතිලා තියෙන රොකට් එක? දැන් මොකද්ද ඒ ඵලය මං අහන්නේ? ඒකේ ප්‍රතිඵල දැන් වෙද්දිම ලැබිලා ඇති අනිවාර්යයෙන්ම. අම්මගේ රෙද්ද. A few moments later. ඩීවි චානක මැතිතුමා ඔහුගේ කතාවේදී කිව්වා පහුගිය කාලේ තරුණ අසහනයට උත්තර හොයන්න නැති කරන්න පුළුවන් වුණා කියලා. කොහොමද උත්තර හෙව්වේ තරුණ අසහනයට පහුගිය කාලේ? What? Bro, what are you talking about, man? ඇත්තටම බැලුවම අපි විශේෂයෙන් ගත්තම O level විභාගයේ ෆේල් වෙන කණ්ඩායමටත් අපි ඇති කරා ජාතික යොවුන් සභාව වැනි ඒගොල්ලන්ටත් ගිහිල්ලා හොඳ අධ්‍යාපනයක් ලැබලා එහෙම නැත්නම් නායකත්ව පුහුණුවක් ලැබලා ඒගොල්ලන්ට පුළුවන්කමක් ලැබුණ රැකියාවක් ලබා ගන්න. ඒගොල්ලන්ට උවමනාවක් තිබුණා යුනිවර්සිටි කොලෙජස් දක්වා ගිහිල්ලා උපාධිය දක්වා ගිහිල්ලා ඒ අවශ්‍ය රැකියාව ගන්න ඒ උවමනාව අවශ්‍ය මේ පහුගිය කාලේ. මොකද්ද මේ ව්‍යාපෘති එහෙම ආයත රැකියාව දෙන්න හදපු? ඒ සියලුම රැකියාවලට විශේෂයෙන්ම යොවුන් බලකායත් එක්ක ගිවිසුම් ඇති වුණා. යොවුන් බලකාය ඔබතුමාලායි කාලේ දාවේ. යොවුන් සේනාංක. යොවුන් සේනාංක මට මතක ඒක එක්සත් ජාතික පක්ෂය සමයේ ආවගේ. එහෙමද? A few moments later. විශේෂයෙන් ගත්තම A level විභාගයෙන් එළියට එන කණ්ඩායමට ඒගොල්ලොන්ට පුළුවන්කමක් ලැබුණා තාක්ෂණ විද්‍යාලේ. එහෙම නැත්නම් ටෙක් එකකට ගිහිල්ලා හොඳ අධ්‍යාපනයක් ලැබලා ඒ තුලින් ફોකස් එකක්. ඒ කියන්නේ රට තුල හැදුවා මොන ආයත් මොන පැතිවලද රැකියාව තියෙන්නේ කියලා. අද බැලුවම ඒ කණ්ඩායමට තේරුණා එක්ක කන්ස්ට්‍රක්ෂන්. එහෙම නැත්නම් ඉදිකිරීම වල මෙච්චර ප්‍රමාණයක් රැකියාව තියෙනවා. එහෙම නැත්නම් හොටෙල් පැත්තේ මෙච්චර රැකියාව ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ දැක්මක් හැදුනා. මේ ප්‍රමාණය තුල තමයි මේ රැකියාව ටික තියෙන්නේ කියලා. එතකොට ඒ හරහා ඒ තරුණ පිරිසට දැක්මක් හැදුවා මේ හරහා ගියොත් ඔබට රැකියාවකට යන්න පුළුවන් කියලා. Oh my god! Wow! ඒ හරහා තරුණ අසහනය නැතුණා කියලා ඔබතුමා කියන්නේ. දැන් ඔබතුමා හිතන්නේ තරුණයා කියන්නේ කවුද?